Hey, what's up fam? It's your buddy Moshasi here. Welcome back to my channel. Okay guys, අද ඉඳන් ඔයාලට daily vlogs දෙන්න කියලා මම හිතුවා. ඉතින් අද උදේම නාගෙන අපි ලෑස්ති වුණා. ඔයාලට surprise ගොඩක් තියෙනවා. ඉතින් දැන් නම් අපි surprise වෙලා ඉන්නේ. මොකද කායේගේ body fault එකක් ඇවිල්ලා දිනවා. අයි මම මෙච්චර කාලයක් vlogs කරේ නැත්තේ හැම එකටම උත්තර ඔයාලට මේ vlog එක අන්තිමේදී හම්බ වෙනවා. දැන් අපි වාහනේ අරන් යන්න ඕනේ. අපිට අරන් යන්න බැහැ වාහනේ. සාමාන්‍ය මිනිස්සෙක්ට ජීවත් වෙන්න ඕන කරන හැමදේම සාමාන්‍යයෙන් මගේ කායක ඇතුලේ තියෙනවා. ඉතින් perfume, okay? එතකොට තමයි passport, headset, company seal එක. එතකොට හර්ෂිගේ passport එක එයා දන්නේ නැතුව ඇති අලුතෙන් හදපු එක කාර් එක ඇතුලේ තියෙනවා කියලා. හැබැයි මිනිස්සෙක්ගේ අත්‍යවශ්‍යම දේවල් තමයි අපි කායගේ තියෙන්නේ. අපි මීටිය ටට්ටක් ගාලා අස් කරගමු. මොකද දැන් කැරියර් යනවා වාහනේ අරයි යන්න. ඕකේ. guys අපි දැන් වාහනේ බලන්න ආවා. මේ වාහනේ බැටරි කේස් එක තමයි ඉතින්. දැන් එතන අපි ගෑරේජ් එක ළඟට වෙලා ඉන්නේ. දැන් පිට්නි එකක් දාගන්න ඕනේ. යන්න අපි ආවෙත් පිට්නි එක තමයි. පැයකමාරක් විතර දුරක් එන්න තියෙනවා. තාඩා! ඕකේ guys ඉතින් මම ඔයාලට vlog එක පටන් ගන්න කිව්වා. අද ඔයාලට vlog එක අවසානයේදී ඔයාලට surprise ගොඩක් තියෙනවා කියලා ඔයාලට නේ මා surprise වෙලා ඉන්නේ අතරම. ඉතින් ඔයාලට පේනවා ඇති මොනවද තියෙන්නේ කියලා. දැන් ඉතින් unboxing time එකක් තමයි තියෙන්නේ. ඉතින් ඊයේ තමයි අපි මේ ඔක්කොම purchase කරේ. මේක නම් මම හම්බෙච්ච gift එක. මේක දුන්නේ හර්ෂි. මාත් surprise වුණා. ඇත්තටම මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේවත් කියලා. ඉතින් අපි මේ ටිකත් unbox කරගමු. එතකොට තව ෆෝන් එක නම් unbox කරා මේක 17 Pro Max 512GB. මේකෙන් තමයි අපි දැන් වීඩියෝ එක කරන්නේ. මෙච්චර කාලයක් වීඩියෝ කරන එක නවත්තලා තිබ්බේ. මොකද මගේ ෆෝන් එකේ ගොඩාක් වීඩියෝස් එකෙන් පිළලා අනිත් එක කැම් එකේ ක්වොලිටි එකත් පොඩ්ඩක් ලෝ වෙලා එතකොට ඉඩ තිබ්බේ නෑ ගොඩක් දේවල් සමහරක් අයින් කරගන්න බැරි කියන්නේ අයින් කරගන්න බැරි දේවල් කියන්නේ මේ වෙන මොකුත් නෙවෙයි මට වුණා කරන මගේ පරණ ෆොටෝස් ඒතකොට වීඩියෝස් ඒතකොට හර්ෂිගේ මගේ වීඩියෝස් ඒවා ඉතින් ඒවත් එක්ක මෙමරි එක ගොඩක් ෆුල් වෙලා තිබ්බේ ඉඳන් මේ අනිත් එක තමයි ක්වොලිටි එක මම හැමදේම වීඩියෝ එකක් සාමාන්‍යයෙන් කරද්දී ක්වොලිටි එක ගැන ගොඩක් හිතන කෙනෙක්. ඉතින් ඒ හින්දා මට ඒක ක්වොලිටි එක අඩුයි කියලා හිතුණා. ඒ හින්දා ගොඩක් නවත්තලා තිබ්බේ. ගොඩක් කාලයක් මුකුත් කරේ නැහැ. ඉතින් අද ඉඳලා දිගටම daily vlogs වලට අරන් යනවා. ඊට පස්සේ අපි අලුතෙන්ම ගත්තා මේක power adapter එක ෆෝන් එකට. මොකද මගේ පරණ 12 Pro එකේ ඒකත් හර්ෂි gift එකක් දීපු ෆෝන් එක 12 Pro එක. ඉතින් ඒකේ තියෙන charger එක මේකට set වෙන්නේ නැහැ වගේ හිතුණා මට. මේකම තමයි ඒ වුණාට මේක අලුත් එකක් ගන්න ඕනේ කියලා හිතුණා. ඒක හර්ෂිම සෙල්ලම් කරලා මේව කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක unbox කරගමු. අපි ගමු අපේ කැම් එක මේවා කරනවද ලෙන්ස් එක. ඉස්සෙල්ලාම අපි කැම් ඉස්සෙල්ලාම අපිට හම් වෙනා මේ විදිහේ කැටලොග් එකක්. ඉතින් ඇත්තටම දැන් අපිට ඒක වැඩක් නැහැ. ඒක පස්සේ බලන්න පුළුවන්. ඊළඟට මේක කොහෙද තියෙන එකත් වැඩක් නැහැ. ඊට පස්සේ අපේ එකේ තියෙනවා charger cable එක. ඕකේ. මේ Canon cam වල තියෙන හොඳ දෙයක් තමයි මේකට charger එකක් එනවා. ඉතින් charger එකක් එනවා. මේ තියෙන charger cable එක. මේක සෙට් කරගන්න තියෙන්නේ. Canon. ඊට පස්සේ අපිට තියෙනවා බැටරි එක. මෙයාත් ඇවිල්ලා බලන්න. මෙයානේ පැටවු දාලා ඉන්නේ. පොඩ්ඩක් පෙට්ටු වෙලා අපේ එලිමැනික. මොකද යාට කැම දෙන්නේ මමනේ. දැන් යාලයි කැම දෙන්නත් ඕනේ. වීඩියෝ එක ෂූට් කරනකම් හිටියේ. ඉතින් අපි මේක මෙතනින් බලමු.
මේ තියෙන බැටරි එක. මේක දැන් ගහන්න ඕනේ පැය 3මාරක් charge එකට. ඕකේ? Canon බැටරි එක. දැන් මේකේ. මේ වගේ box එකක් එනවා. ඒ පැකින් එක සුපිරි. ඊට පස්සේ අපිට තියෙනවා charger එක. ඉතින් මෙතෙන්ට තමයි බැටරිය දාන්න තියෙන්නේ. කලින් එකේ වගේමයි charger එක වෙනසක් නැහැ. මෙන්න තියෙනවා බාණ්ඩේ. ඉතින් මේක තමයි කැම් එක. ඔයාලට පේන්නේ නැති. මේක ටච් ඩිස්ප්ලේ එක ටච්. මේක අපිට දැන් ඔන් කරන්න විදියක් නැහැ. මොකද තාම බැටරි charge එකට දැම්මේ නැහැ. මේක ඊයේ ගෙනාව වුණාට අද වීඩියෝ එක කරන්නේ මම. ඊයේ ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් මේ විදියට තමයි තියෙන්නේ. ඔයාලට මේක ගැන සම්පූර්ණ ඩීටේල්ස් මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. අද අපි අන්බොක්සින් එකනේ කරගත්තේ. ඊළඟට අපි අන්බොක්ස් කරගමු අපේ ලෙන්ස් එක. ඉතින් මේක 50mm එක. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් මම ඉතින් කැම් එක ගත්තේ වීඩියෝස් කරන්න. ඉතින් ක්ලෝස් අප් වීඩියෝස් ගන්න නම් හොඳම ලෙන්ස් එක තමයි දැනට තියෙන මේක. ඉතින් අපි ඒක අන්බොක්ස් කරගමු. ඒකෙත් තියෙනවා මේ වගේම කැටලොග් එකක්. ඇත්තටම ඒක දැන් වැඩන්නේ. ඊට පස්සේ තියෙනවා අපේ කිරි ටොයියා වගේ මේක සුදු කළුවට කළුයි බැලු ටික සුදු නෙවෙයි guys. ඉතින් මේක තමයි ලෙන්ස් එක. මේක ෂෝක් වගේම තමයි ගානත් හරිම ෂෝක් ලෙන්ස් එකේ. මේක නම් මම ඇත්තටම ඊ කඩලා බැලුවා. මේක 64GB මේක දැනට තියෙන කියන්නේ හොඳ එකක්. ඒ හින්දා අපි මේක ගත්තේ. normal chip දාලා ඇත්තටම තේරුමක් නැහැ. ඒ හින්දා හොඳ මේකක් ගත්තා. මේ තියෙන memory card එක. ඒක හරියම protective විදියට එවලා තියෙනවා. මේකද? ඔයා මොනවද මේ කන්න දෙයක් නෙවෙයි එලි. මේ කන දෙයක් නෙමෙයි. මේක තමයි SD card එක. එලි හිතන්නේ මේකේ යට මන් දෙන්න චොක්ලට් කෑල්ලක් කියලා වෙනකොට එලි මේක ඇත්තටම SD card එකක්. තේරෙනවද ඔයාලට? ඔයාලට තේරෙනවද මේක? දැන් ඔයාලා ඇස්ට් ඉන්න මගෙත් එක්ක shoot වලට, okay? අපේ ගෙදර ඉන්න අහිංසකම කෙල්ල තමයි මෙයා. හැබැයි වැඩිපුරම උරන්නේ මාව. හර්ෂි බර්ත්ඩේ එකට අරන් දුන්නේ. ඉතින් මේක කන දෙයක් නෙවෙයි පුතේ. මේක කන දෙයක් නෙවෙයි. guys ඊළඟට මෙතන තියෙන ලොකුම එක මේක තමයි ඔයාලා ගෙස් කරන්න බලන්න මොකද්ද කියන්නේ. ඇත්තටම මට මේක ගන්න කිසි ඒ කියන්නේ අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් හර්ෂි තමයි බල කරේ කැමරාවක් කොච්චර නම් දීලා ගත්තා නම් අනිවාර්යෙන් ඒක තියන්න ඒක ප්‍රොටෙක්ට් කරලා තියන්න ගන්න කියලා. ඉතින් අපිට මේක මෙතන යවලා මේකට මම කරන්නේ. ඔයාලම වැඩ කැම්ප් ගන්න යන්නේ. යන්න. අපි පීයක් කරගෙන ආවා. මම කරන්න ගිය විදිහට කරන්න බෑ හරිම. ඉතින් මේ විදිහට කපා ගන්න ඕනේ. ඕකේ. ස්නෝවි යන්න. තනියම හින්දයක් කෑ ගහනවා. සාමාන්‍ය ස්නෝවි තනියම ඉන්නේ කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ඔයාලට අපේ ළමයිව ගොඩ කාලෙකින් කොහොමද දකින්න නැතුව ඉතින් එලි ස්නෝවි මයිලෝ ස්නෝවි නම් ඔයාලා එළියේ එහෙම දැකලා ඉතින් කලින් බ්ලොග් වල. ඉතින් ඉස්සරහට එයාලත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඕකේ අපි අන්බොක්ස් කරගන්න යන්නේ දැන්. ඊයේ මෙතනින් තිබ්බා. ඉතින් guys මේක තමයි camera protective box එක. මේක ගන්න ගියාම තමයි මේක අයින්. ඉතින් හරි පරිස්සමෙන් ගන්න. ඕකේ.
කරන බොක්ස් එක වැඩන්නේ නැහැ නේ අපි. ඉතින් මට එක ලෙන්ස් එකයි එක කැම් එකයි තියෙන. ඉතින් මේක මට හොඳටම ඇති. මීටරට ලොකු එකක් ඕනේ නැහැ. ඉස්සරහදී ඕන වුණොත් ගන්න. ඉතින් මේක හරි ගුරු බූටි චූටි පොඩි ඉඩක තියන්න පුළුවන්. ඒ නිසා මේක ගත්තේ. ඉතින් මේක ඇතුලේ තියෙනවා මේකේ charger එක. එතකොට කැටලොග් එක ඒ දේවල් තියෙනවා. එතකොට මේකේ අතුර ඒ හැමදේම තියෙනවා. ඉතින් ඔහොම තමයි ඊයේ අපේ දවස ගෙවුනේ මේවත් එක්ක මේවා අරගෙන. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලට මේක කැම ගියාතාවුත් මේක මගේ ජීවිතේ මම ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක්. ගයිස් ගන්න පුළුවන්කම තිබ්බත් වමනාවක් තිබ්බේ නෑ කැම් එක දුන්නාට පස්සේ. බට් ඉතින් හර්ෂි දන්නවා මම ආසම දේවල් මොනවද කියලා. ඉතින් ඒ හින්දා යා මට මේක කියන්නේ සර්ප්‍රයිස් එකක් විදියට ෆෝන් එක ගන්න ගියාන් පස්සේ හර්ෂි මට ඔප්ෂන් දෙකක් දුන්නා. කැමරා එක එකට මාව එක්කගෙන ගිහිල්ලා මට මේ පැත්තේ කැමරාස් ටික තිබ්බා මේ පැත්තේ PS5 ටික තිබ්බා. එයා කිව්ව එක දෙයක් ඔයාලට කැමති එකක් ගන්න එක්ක කැමරාවක් එක්ක PS5 එකක්. PS5 එකට මම ආස වුණත් ගයිස් PS5 එක ගත්තම මට ඒ ගේම් ගන්න එක විතරයි. හැබැයි මම කැම් එකක් ගත්තොත් මට ගොඩක් වැඩ කරන්න බ්ලොග්ස් කරන්න පුළුවන් වීඩියෝස් කරන්න පුළුවන් හැමදේම කරන්න. ඉතින් අන්තිමට මම තීරණය කරා කැමරාව ගන්නවා කියලා. ඉතින් කැම් එක ගත්තට තව ඔප්ෂන් එකක් හර්ෂ මට දුන්නා. Sony එකක් තිබ්බා Canon එකක් තිබ්බා. දෙකෙන් කැමතියක් ගන්නවා. Sony එක මේකේ වගේම තමයි ඒකේ තියෙන මේ දේවලු. ඒ කියන්නේ වෙනසක් නැහැ. ඒ වුණාට Sony එක මම ගත්තා නම් එහෙනම් මට එඩිටින් පැත්තට ගොඩක් කර ඉන්න වෙනවා. එතකොට මම Canon එකෙන් මට සාමාන්‍ය ෆෝන් එකෙන් එඩිට් එක ගහලා දාන්න පුළුවන්. හැබැයි මම Sony එක ගත්තා නම් මට ඒක කලර් ග්‍රේඩින් ගොඩක් ඒකට ගොඩක් මහන්සි වෙනවා. ඉතින් පොඩ්ඩක් කම්මැලි ළමයි කිල්ලා මහන්සිලා අනිත් එක මම ආසම බ්‍රෑන්ඩ් එක Canon. ඉතින් මං ගාව තිබ්බේ Canon. ඉතින් මම ආසම එක. ඉතින් හර්ෂි කොහොමත් මට හොඳම දේවල් තමයි දෙන්නේ හැමදාම. ඉතින් thank you bye bye love you. ඉතින් එහෙම තමයි අද vlog එක. ඉතින් unboxing ඒවා ටික කරා. අපි දැන් යන් අපේ ළමයි ටිකට කැම දාන්න බලන්න. ඉතින් ඔයාලට මොන විදිහේ vlogs ද ඕනේ? අපෙන් ඉස්සරහට ගොඩක් අපි ගොඩක් content එන්න තියෙනවා. අපි ගොඩක් දේවල් plan කරලා තියෙනවා. ඉතින් ඔයාලා දිගටම vlogs කරනවා. පුළුවන් තරම් try කරනවා ඔයාලා daily vlogs දෙන්න. හැබැයි අනිවාර්යෙන් සතියට vlogs මට promise වෙන්න බෑ. දවස් 7ක්ම දාන්න. හැබැයි අනිවාර්යෙන් සතියට vlogs 2-3ක් හරි මම අනිවාර්යෙන් දානවා. ඉතින් මේක පටන් ගන්නමක් විතරයි ඉස්සරහට දිගටම අපිත් එක්ක ඉන්න channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. Okay guys ඉවර නෑ. තාම අපි නිදාගන්න යන්නේ. අපි නිදාගන්න යනකම් vlog එක කරනවා. Okay අපි යන්නේ. ළමයිට කැමති. Let's go. गई है वो Okay guys, එහෙනම් අපි මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අද රාට අපි ඉවෙන ඉතින් බර්ගර්ස් ගන්න ඕනේ කියලා කරනවා. හර්ෂි විශාලදී කැවිලා හර්ෂි අපිට බර්ගර් හරි ගන්නවා. ඉතින් බර්ගර්ස් ගත්තා තව ගොඩක් දේවල් ඕනේ කරා. ඒ දේවල් වලට එන්න දැන් මට හොඳටම බඩගිනි මොකද මන් දවල් කව පාර කිසිම දෙයක් කාලා නැහැ vlog එක කරන එක ගැන ඒ දේවල් කරා. ඉතින් ඔයාලා වෙන්නේ. ඉතින් අපි කන්න යන්නේ. කාලා ශක්තිය දාලා නිදා ගන්න යන්නේ. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. Okay guys, එහෙනම් ගින්නම් ඔයාලට මගේ vlog හැමදාම මම එකම time එකකට දානවා කියලා හිතුවා. හැමදාම උදේ 9 වෙද්දි මගේ vlog එක daily vlogs out daily vlogs 9 වෙද්දි නැත්නම් දවස් දෙක තුනකට අනිවාර්යෙන් ඒ දවසේ උදේ 9 වෙද්දි vlog එක මම upload කරනවා. Okay? එහෙනම් දැන් vlog එක edit කරන්න ඕනේ. එහෙනම් guys ගින්නම් ඊළඟ වීඩියෝ එකේ. Bye bye, take care, peace out.